මෙම බෝතලය සම්පූර්ණයෙන්ම ජලයෙන් පිරී ඇති විට එහි බර ග්‍රෑම් 600කි. බෝතලයෙන් හරි අඩක් වතුර ඉවත් කළ විට එහි බර ග්‍රෑම් 450කි. එසේනම් ජලය නොමැති බෝතලයේ බර කීයද? ඒ කියන්නේ පුතේ මේ බෝතලය සම්පූර්ණයෙන්ම වතුරෙන් පුරවලා බර කිරපුවාම ග්‍රෑම් 600ක් එනවලු. මේ බෝතලයෙන් වතුර භාගයක් අයින් කරලා බර කිරපුවාම ග්‍රෑම් 450ක් එනවලු. එතකොට අපි ග්‍රෑම් 600න් 450ක් අඩු කරනවා. ඒ කියන්නේ සම්පූර්ණ බෝතලයේ වතුරෙන් පුරවලා එන බරයි ඊට පස්සේ වතුර භාගයක් අයින් කරලා එන බරයි අඩු කරපුවාම 150ක් එනවා. එතකොට මේ 150න් කියන්නේ වතුර භාගයක ප්‍රමාණය. ඒ කියන්නේ බෝතලයේ අල්ලන වතුර භාගයක ප්‍රමාණය 150යි. ඊට පස්සේ බෝතලයට අල්ලන සම්පූර්ණ වතුර ප්‍රමාණය හොයන්න මම ඒ 150 දෙකෙන් ගුණ කරනවා. 150 දෙකෙන් ගුණ කරපුවාම ග්‍රෑම් 300ක් වෙනවා. ඒ කියන්නේ පුතේ බෝතලයේ අල්ලන මුළු වතුර ප්‍රමාණයේ බර ග්‍රෑම් 300යි. ඊට පස්සේ මම 600න් 300ක් අඩු කරනවා. 600 කියන්නේ හිස් බෝතලයේ මුළු වතුර ප්‍රමාණයේ බර ග්‍රෑම් 600යි. මුළු වතුර ප්‍රමාණයේ බර ග්‍රෑම් 300යි. ඒ කියන්නේ 600න් 300ක් අඩු කරපුවාම ග්‍රෑම් 300ක් උත්තරේ එනවා. ඒ කියන්නේ හිස් බෝතලයේ බර ග්‍රෑම් 300යි.